ඔයා ජීවත් වෙන අපායෙන් මිදිලා දිව්‍ය ලෝකයක් හොයාගන්න ඔයා කැමතිද? තමන්ගේ ජීවිතේ ලස්සන කරගන්න මේ ලෝකෙ ඕනම කෙනෙක් කැමතිනේ. ඒත් සමහරු හිතනවා තමන්ට ඒකට කිසිම ශක්තියක් නෑ. මට බෑ. මට ඒ කෙනා වගේ වෙන්න බෑ. මට මේ කෙනා වගේ වෙන්න කවදාවත් බෑ. මට මුකුත් කරගන්න බෑ. මේ වගේ එක දේවල් තමන්ගේ හිතින්ම හදාගෙන තමන්ටම වාරණ දාගන්නවා. ඒකින් වෙන්නේ මොකක්ද? ඒකින් ඔයා ඔය වැටිලා ඉන්නවටත් වඩා අගාධයකට වැටෙනවා. එහෙනම් අපි මොකද්ද කරන්න ඕන? අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ අපේ ජීවිතේට අරමුණක් හදාගන්න එක. ඊට පස්සේ මේ අදම මේ දැම්ම ඒ අරමුණ වෙනුවෙන් වැඩ කරන්න පටන් ගන්න. එතකොට ඔයාටම තේරෙයි ඔයා ඔයාගේ අරමුණ වෙනුවෙන් වැඩ කරන දවසක් ගානේ දවසින් දවස ඔයා පරිණත වෙනවා කියලා. දවසින් දවස ඔයා දියුණු වෙනවා කියලා. දවසින් දවස ඔයා සාර්ථක මනුස්සයෙක් වෙනවා කියලා ඔයාට තේරෙයි. මේ අතරතුර ඔයාගේ ජීවිතයට ඕන තරම් ප්‍රශ්නයි. ඒත් ඒ එක ප්‍රශ්නයකටවත් ඔයාව නවත්තන්න බෑ. ඇයි මං එහෙම කියන්නේ? ඔයාගේ ජීවිතයට අරමුණක් තියෙනවා. අරමුණක් තියෙන මනුස්සයෙක්ව වටන්න කිසිම දෙයකට බෑ. කාටවත්ම බෑ. ඒක තමයි ඇත්ත. ඉතින් සුබ පතනවා.